ගරුතර සංඝයා කෙරෙහි ප්‍රසන්න සිතින් දන් දෙන්න. පහන් සිතින් සාංගික දාන දෙන අයට පන්සිල් රකින්න පුළුවන් වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝ රත්නයට ගරු කරන අයට පන්සිල් රකින්න පුළුවන් වෙනවා කියනවා. ඒ නිසා රුවන්වැලි සෑයේ ශ්‍රී පාදයේ දළදා වහන්සේ, චීරුවිල අඟුලිමාල සෑය, යසෝදරා රහත් තෙරණිය වඳින්න. ගරු කළ යුතු අයට ගරු කරන්න, සීල් රැකපු අයට ගරු කරන්න. සීල් රැකපු අයට වඳින්න. සීල් රැකපු අයට පූජා පවත්වන්න. ඔයාට පන්සිල් රකින්න පුළුවන් වෙනවා. ඊළඟ කාරණාව තමයි විශේෂ පින්කම් කිරීමෙන්. එක දුවෙක් නරක දේවල් වලට ඇබ්බැහි වෙලා ඉඳලා ඒ දුවට වමනයි, නමුත් හිත හදා ගන්න බෑ. ඒ දුව රුවන්වැලි සෑයේ 5000ක් පූජා කළා. එදා ඉඳලා ෆෝන් එකෙන් නරක දේවල් බලන්නේ නැහැ. එක දුවෙක් ගණිකාවක් වෘත්තියේ තෝරගෙන එයා පස්සේ කාලේ බනහලා එයාට ජීවිතේ තිත්ත වෙලා වැරද්ද හදා ගන්න ඕන, නමුත් පුරුදු වෙච්ච මිනිස්සු වෙනවා දැන්. කට්ටි පැන පැන හිටිය හොයා ගන්නව බෑ. පන්සලක් ගානේ ගිහිල්ලා බෝමලු සුද්ධ කර කර පිරිසුදු බව පතනවා, මට සීල් රකින්න පුළුවන් වේවා කියලා. යසෝදරා රහත් තෙරණියට පහන තියලා පිවිතුරු ස්ත්‍රී ජීවිතයට নমස්කාර කරනවා. කිටි කාලෙකින් කෙල්ල සීල් රැක්කා. දැන් බ්‍රහ්මචාරී ජීවිතේ හදාගත්තා. ජීවිතේ හදාගත්තා. වරදකින් අත් මිදුන මිනිස්සු වලාකුලකින් මිදුන සඳක් වගේ බබලනවා. වලාකුලෙන් මිදුන සඳක් වගේ බබලනවා. වැරදිද හදාගත්ත අය. ඔයාගේ ජීවිතේ වැරදි ඇති, අඩුපාඩු ඇති, ඔය කියපු නුගුණ ඔක්කොම ඇති. හැබැයි ඔබට හැදෙන්න පුළුවන්. අඩුපාඩු හදාගන්න. ඕක තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ. ඒ වාගේ අය නිරේ යන්නේ නැහැ. ඒ වාගේ අය මරණින් මත්තේ තිරිසන් ලෝකේ යන්නේ නැහැ. ප්‍රේත ලෝකේ යන්නේ නැහැ. ඒ වාගේ අයටයි දෙව්ලොව තියෙන්නේ. ඒ වාගේ අයටයි නිවන තියෙන්නේ. නැත්තම් වංක වෙලා, චපල වෙලා, කපටි වෙලා චෛත්‍ය හදලා ඒත් යයි නාග ලෝකේ. ආයු වර්ණ සැප බල ගොඩක් තියෙයි දන් දුන්න නිසා. නමුත් සිත චපලයි. ඒ නිසා පින්වතුනි, ඊළඟ විශේෂ දේ තමයි අවසාන කාරණාව. පංචශීලයේ රකින්න බාධාවක් එනවා. ආර්ය උපවාද කළා තිබ්බොත්, සිල්වතුන්ට ගරහලා තිබ්බොත්. සිල්වතුන්ට ගරහනකොට තමන්ට සිල් රකින්න බැරුව යනවා. ඒ නිසා තෙරුවන් කමා කරගන්න ඕන. බුදුන් වැඳලා ඉවර වෙලා, සෑයක් වැඳලා ඉවර වෙලා, බෝධියක් වැඳලා ඉවර අවසානට සිහි කරන්න ඕන. අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මගේ අතින් බුදුරජාණන් වහන්සේලා හට, පසේ බුදුරජාණන් වහන්සේලා හට, ශ්‍රී සද්ධර්මයට, ආර්ය මහා සංඝ රත්නයට, අෂ්ටාර්ය පුජ්‍යල මඟඵලලාභී උතුමන්ට, ගුරුවරුන්ට, දෙමව්පියන්ට, සෑයකට, බෝධියකට, ප්‍රතිමාවකට මගින් වරදක් වෙලා තියෙනවා. සිල්වතෙකුට මගින් වරදක් වෙලා තියෙනවා නම් දැනුවත්ව නොදැනුවත්ව සිතින් කයින් වචනෙන් බුදු සමිඳුන් ඉදිරියේ මට සමාව ලැබේවා. ධර්මයෙන් සමාව ලැබේවා. සංඝ රත්නයෙන් සමාව ලැබේවා. දෙවනුවත් සමාව ලැබේවා. තෙවනුවත් සමාව ලැබේවා කියලා හැමදාම විශේෂ පින්කමක් කරපු සෑයක් බෝධියක් වැඳපු හැම දවසකම පතන්න. අපි අතින් මම හිතනවා සංසාරේ සිල්වතුන්ට දොස් කියලා ඇති අපි. අපි අතින් ඕන තරම් වෙලා ඇති ওই පව්කම්. මේ නැත්තම් මෙච්චරත් බණ ඇහෙද්දි ඇයි මේ පරණ මඩ ගොඩේම ලගින්නේ අපි? පින්පව් තේරෙද්දි ඇයි තවම මේ පරණ දේවල් වලම ලත වෙන්නේ? මෙච්චරත් බණ ඇහෙද්දි ඕනෑකමක් තියෙද්දි ඇයි හිත මෙච්චර දුර්වල වෙන්නේ? අපි නැගී හිටමු. අපි සිල්වතුන් ගුණවතුන්ට ගරු කරමු. තෙරුවන් කමා කරගනිමු. අමා මහ නිවනම පතමු.